ආයිබෝන් මේ ඔයාලට ලස්සන වැඩක් පෙන්වන්න තමයි අද පොඩි වීඩියෝ එකක් කරේ. මේ තමයි අඩි 9ක් උස ඊශ්‍රායල් දැල ගහලා තියෙන්නේ. මොකද්ද වැඩේ බලන්න යන් ඇතුළට. මේ තමයි බුලත් මැස්ස. බුලත් දාලා තියෙන්නේ. දිගටම බුලත් පැල 70ක් වගේ දාලා තියෙන්නේ. මේ වටේට ගහලා තියෙනවා යකඩ බාර් ගහලා තියෙනවා. වටේට ගහලා තියෙන්නේ. මේ සාමාන්‍ය මේකට මට මේ මුළු මේකටම සාමාන්‍ය එකවර දාලා නෙවෙයි. ඔයාලටත් පුළුවන් පටන් ගන්න. සාමාන්‍යයෙන් මාසෙකට කියන්නේ මාසේ පඩියක් ගන්න ඕන ටික ටික එකතු කරලා මේ වගේ වැඩක් පටන් ගන්න පුළුවන්. මාත් එකවර නෙවෙයි පටන් ගත්තේ. මේ තව එතකොට මේකේ දාලා තියෙනවා කොන්ක්‍රීට් කණු දාලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ආය දාලා තියෙන මේ යකඩ බට තමයි පාසල දාලා තියෙන්නේ. ඊට පස්සේ මේ හොඳ කැලෑ ලී වගේක්. මේ හොඳ කැලෑ ලී වගේක් හොඳ පයිය ලී මේ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මේ සාමාන්‍යයෙන් මේ වගේ දැන් ඔයාලා දැකලා ඇති බුලත් මැස්සක් ගහනකොට මේ ටික කාලයක් යද්දි කඩාන වැටෙනවා. පොල්ලත කරනවා කඩානට. දැන් මේ වගේ එකක් නැහැ. අවුරුදු ගානකට හයි හත්තිය තියෙන හොඳටම. හරිද? උඩින් නම් පොල්ලත දාලා තියෙන්නේ මේ සාමාන්‍ය වෙනසල ඉතින් අර අවු නිසා ටිකක් බුලත් මෙහි වලට බුලත් පැල වලට මේ හානි වෙන නිසා මේ සාමාන්‍ය දැන් හොඳට බුලත් ටික හරියනවා. එතකොට තව මේ දාස්පේ තියා දාලා තියෙනවා මම මේ අර මන් ටික පොඩ්ඩක් ඔය YouTube වල හොයලා තමයි මේක වැඩි රත ගැහුවේ. මේ මේ දාපුවාම මේ අර මුල් වල ගැටිදි වගේක් හැදෙනවලු බුලත් වල. ඒක මේ දාස්පේ තියා සැර නිසා ඒ වගේ අර මේ මොකක්ද අර ගැටි දේවල් හැදෙන නිසා සැර නිසා ඒවා එන්නේ නැහැ. හරිද? ඊට පස්සේ මම දැන් ආයෙ දාලා තියෙනවා මේ එකින් එක දාලා තියෙනවා මේ කහ පැලිය ඉඟුරු පැලිය. ඒත් හොඳයි ගස් වලට සැර තියෙනකොට සත්තු එහෙම එනවා අඩුයි. කොහොමත් මේකෙන් නම් එන්නේ නැහැ මේ දැල නිසා. ඉතින් මට ඇත්තටම මේකේ ලක්ෂ 2ක් විතර ගියා වැඩේට. මේ ඔයාලට පටන් ගන්න පුළුවන්. මේ වගේ වැඩක් පටන් ගත්තාම ආස හිතෙනවානේ. දැන් ඔයාලට දකිද්දි වුණත් ආස හිතෙනවා මේ වගේ ලස්සනට තියෙනකොට. මේ බලන්න. එතකොට දැන් අය දැන් මේකේ බටලයින් එකක් මම ගහලා තියෙනවා. බටලයින් එකක් ගහලා තියෙනවා. මේ තව පොඩ්ඩක් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ වතුර එන විදිහ. එතකොට අපිට මේ අය ඇතුළට එන්න දෙයක් නැහැ. කාට උනත් මේ එළිය මෝටරේ දාපුවාම මේ වගේ වතුර එනවා. දැන් මේ වතුර එනවා මේ වගේ. හරි මේ ලස්සනට දැන් මම මේ වගේ එකක් මම හයි කරන්න හේතුව තමයි දැන් මේ මෙතෙන්ටත් මැදටත් වතුර එනවා. එතකොට අර කහ පැල වලට ඉඟුරු පැල වලටත් හොඳයි. දැන් මේ තාම පෙසරමදි. සාමාන්‍යයෙන් මේ වගේ වැඩක් කරගත්තාම මේ ඇත්තටම දැන් මේ සාමාන්‍ය දවසට බුලත් කොළ 500ක් කඩාගත්තත් මේ ටික කඩාගත්තත් මේ ගෙදර එදිනෙදා වැඩ ටික කටයුතු ටික කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ වගේ ලස්සනට මෙහෙම මේ වතුරට යනකොට තාම නෑ ලොකු කාලයක් නෑ මේකට. මම දැන් බුලත් දාලා මෙන්න මෙහෙම ඔක් ඔක තමයි මගේ වගාව. ඔයාලත් මාසෙකට පොඩි ගාණක් එකතු කරන ඉස්සල්ලා මේ කොන්ක්‍රීට් කණු ටිකක් ගන්න. ලොකු ගණන් නෑ. ඊට පස්සේ මේ බට කීපයක් ගන්න. කාට හරි එන්න කියලා පාස්ස ගන්න. ඒව මාසෙන් මාසෙක දුන මාස 7ක් 8ක් වගේ මහන්සි වෙනුත් මේ වගේ වැඩක් කරගන්න පුළුවන්. මොකුත් නොකර ඉන්නකම් මොකුත් හම්බ වෙන්නේ නැහැ. ඇත්තටම රජයේ සේවකයෙකුට උනත් ඕන කෙනෙකුට පුළුවන් මේක හවසට ඇවිල්ලා පොඩි වෙලාවක් වල් ටික උතුළු ගන්න. මේ එතකොට මේවා මේ බඳිනවනේ. අර කෙහෙල් පට්ට වලින් බඳින. එතකොට තමයි ලස්සනට අල්ලගන්න. දැන් තමයි ටික මේ වගේ නෙන්නේ.
හරි බොහොම ස්තුතියි. මටත් ලොකු දැනුමක් නැහැ. නමුත් මොනවා හරි දන්න දෙයක් තියෙනවා නම් කියලා දෙන්නම්. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වගේ දෙයක් කරන්න ආසයි නම් මට මැසේජ් එකක් දාන්න. කමෙන්ට් එකක් දාන්න. හරි බොහොම ස්තුතියි.